සුබ දවසක් වේවා. අපි කතා කරගෙන යන වීඩියෝ සීරීස් මාලාවේ අද අපි කතා කරන්නේ 2024 O level ගණිතය පේපර් එකට අදාළව පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ ආපු හතරවෙනි ප්‍රශ්නය ගැන. ඒකේ අහලා තියෙන්නේ ත්‍රිකෝණාකාර හරස් ගඩක් ඇති ඍජු ප්‍රිස්මයක් ගැන. හරි අපි බලමු මුලින්ම මොකක්ද මේ ත්‍රිකෝණාකාර හරස් ගඩක් ඇති ඍජු ප්‍රිස්මයක් කියන්නේ කියලා. මෙන්න මේ වාගේ මුහුණක් තියෙන ඝන වස්තුවකට තමයි අපි කියන්නේ ත්‍රිකෝණාකාර හරස් ගඩක් සහිත ඍජු ප්‍රිස්මයක් කියලා. ඒකේ මේ තියෙන අපි පතුරම දිහා පොඩ්ඩක් බලමු. ඒ පතුරමේ පාද ඍජු කෝණ වෙන මෙන්න මෙහෙම ඍජු කෝණාශ්‍රාකාර හැඩ සහිතව පතුරම තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට සමචතුරාශ්‍රාකාරව හැඩ තියෙන පතුරම තියෙන්න පුළුවන්. එතකොට මේ ත්‍රිකෝණ දෙක සමපාද වෙන්න පුළුවන්, සමද්විපාද වෙන්න පුළුවන්, ඒ වගේම විෂම පාද වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ කියන සමචතුරස්‍රය ඍජු කෝණාශ්‍රය කියන දෙක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ ත්‍රිකෝණාකාර හරස් ගඩක්තිය සහිත ඍජු ප්‍රිස්මයක අනිවාර්යයෙන්ම සමචතුරස්‍ර ඍජු කෝණාශ්‍ර වගේම ඕනෑම ත්‍රිකෝණයක් තියෙන්න පුළුවන්. අනිත් කිසිම හැඩතලයක් මේ මුහුණකට එන්න විදිහක් නැහැ. එහෙනම් මේකේ එන්න බැරි එක තමයි රොම්බස් ආකාර. එහෙමත් නැත්නම් රොම්බස් ආකාරයේ මුහුණක් තියෙන්න මේකට විදිහක්ම නැහැ.